Understanding weighted composite complexity WCC with example. WCC කියන්නේ software metric එකක්. ඒක use කරනවා object oriented program වලදී measure කරන්න complexity එක class එකේ. එතකොට මේ WCC එක calculate කරන්නේ පල්ලෙහා තියෙන මෙන්න මේ formulas එක්ක. WCC එක ගන්නේ size එක වැඩි කරනවා total weight එකෙන් හැම line එකකදීම. එතකොට 4 factors තියෙනවා මේක depend වෙන size එක කියන්නේ number of valid tokens in the line. WC control structure weight. WC එක ගන්නකොට sequential එකක් නම් 0 branch එකක් ඒ කියන්නේ if else if වගේ එකක් නම් 1යි කියලා ගන්නවා. iteration එකක නම් for while එකක නම් 2යි කියලා ගන්නවා. switch එකක in cases ගානක් නම් තියෙන්නේ in කියලා ගන්නවා. ඒකේ 2යි නම් තියෙන්නේ cases 2යි කියලා ගන්නවා ඒ විදිහට. nesting level weight level 0 එකේදී outside all control structure ඒක 0යි කියලා ගන්නවා. level 1 එකේදී first level control 1යි කියලා ගන්නවා. level 2 එකේදී nested inside 1 2 කියලා ගන්නවා. WI inheritance level base or root class එකේදී 0 first divided class එකේදී 1 second derived class එකේදී 2 ඔය විදිහට ගන්නවා. හරි දැන් මෙහෙම කිව්වට මේක තේරෙන්නේ නැහනේ. අපි total weight එක ගන්නෙ WT එක අර ගන්නවා WC plus WN plus WI ද. හරි. මේ ඔක්කොම හරි. හැබැයි අපිට මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි මේක පල්ලෙහාදී පැහැදිලි කරගමු. හරි. මුලින්ම token එක ඒ කියන්නේ මෙන්න මේ size කියන එක බලන විදිහ බලමු line වලට. එතෙන්දී token එකක් අපි අඳුරගන්න class declaration එකෙන් පස්සේ කොටස. ඒ කියන්නේ මෙන්න මේ කොටස ඉඳලා තමයි token එකක් identify කරගන්න පටන් ගන්න. ඊට පස්සේ දැන් මේ line එකේදී නම් අපි ගන්නෙ int එක data type එකකට con එකක් විදිහට අඳුර ගන්නවා. ඊට පස්සේ මෙතන x අකුර variable name එක මෙතන ඒක හඳුන්වලා ඒක සමානයි 5 කියලා තියෙන නිසා අපි ඒකත් ගන්නවා token එකක් ඊට පස්සේ මෙතන සමානයි කියන එකත් ගන්නවා. ඊට පස්සේ මෙතන 5 කියන එකත් token එකක් විදිහට ගන්න. එතකොට මෙතන token තියෙනවා 4ක්. මේ semicolon එක ගන්නෙ නැහැ. ඊට පස්සේ keyword operators identifiers strings and numbers අර අපි කලින් කතා කරපු එකේ තිබ්බා operator එකක් තිබ්බා. මේ සමාන ලකුණ. ඒක අපි token එකක් විදිහට අඳුරගත්තා. ඊට පස්සේ මෙතනදී නම් තියෙනවා සමාන ලකුණයි එකතු කිරීමයි දෙකම තියෙනවා. එතකොට එතන token දෙකක් එනවා. ඊට පස්සේ identifiers හඳුන්වන්නේ. එතකොට x සමානයි y 3 කියනකොට මෙතන x එක එනවා y එක එනවා ඊට පස්සේ මෙතන එකතු කිරීම කොහොමත් අපි ගන්න ඔපරේටර් එකක් විදිහට ඊට පස්සේ මෙතන 3 එනවා. නම්බර් එකක් විදිහට. අපි නම්බර්ස් කියපුවම මේ නම්බර්ස් ගොඩට බිඳුවක් අයිති. ඊට පස්සේ කැරක්ටර් එකක් ඩබල් හරි සිංගල් හරි උඩුකුම ඇතුලේ තියෙන කැරක්ටර් සෙට් එකක් අපි එක ටෝකන් එකක් විදිහට ගන්නවා. දැන් මේක වචන දෙකක් වුණාට මේක ටෝකන් දෙකක් විදිහට නෙමෙයි ගන්න තනි එක ටෝකන් එකක් විදිහට. පස්සේ array name එකක් bracket එකක් එක්ක තියෙන එකක් අපි එක ටෝකන් එකක් විදිහට ගන්නවා. මෙතන int array මේක එකක් විදිහට ගන්නවා. ඊට පස්සේ මෙතන සමාන කිරීම මෙතන new එක මෙතන int එක මෙතන 10 එක ගන්නවා මේ bracket එකත් එක්කම. ඊට පස්සේ මෙතන commas ක්‍රමා එකකුත් මෙතන separate token එකක් විදිහට තමයි ගන්නෙ. ඒතර මෙතන තියෙන comma එක token එකක් වෙනවා. මෙතන int එකක් වෙනවා. x එකක් සමාන ලකුණ එකක් විදිහට ගන්නවා. මෙතන ඊට පස්සේ commaව ඊට පස්සේ මෙතන y අකුර ඊට පස්සේ මෙතන සමාන කිරීම මෙතන 2. ඊට පස්සේ හරි අපි දැන් මෙතන bracket එකක් තුමු කොහොමද ගන්න කියලා බලමු.
බ්‍රැකට් එකක් තිබ්බහම ඒක if එකක් එක්ක නම් තියෙන්නේ. අපි ඒක රවුන්ඩ් බ්‍රැකට් එක වෙනමයි if එක වෙනමයි ගන්නෙ නෑ. තනි එකට තමයි ගන්නෙ. එතකොට මෙතන රවුන්ඩ් බ්‍රැකට් තියෙනවා, කර්ලි බ්‍රැකට් තියෙනවා, ස්ක්වෙයාර් බ්‍රැකට් තියෙනවා. ඊට පස්සේ මෙතන රවුන්ඩ් බ්‍රැකට් එකක නම් ඒක වෙනම ගන්න නෑ. ඒක if එකක් එක්ක නම් තියෙන්නේ. ඒක if එකේ පාර්ට් එකක් විදියට ගන්න. ඒකයි මෙතන no කියලා තියෙන්නේ. ඊට මෙතන කර්ලි බ්‍රැකට් තිබ්බොතින් අපි ඒක ගණන් ගන්න නැහැ. ඊට පස්සේ මෙතන ඇරේ මෙහෙම තිබ්බොතින් මේක අපි තනි ටෝකන් එකක් විදියට ගන්නවා. ඊපස් දැන් මේ කෝඩ් එක ගත්තම මේකේ කොහොමද අර කලින් කතා කරපු රූල් එක අපි ටෝකන් ගන්න අඳුරගන්නේ. මේකේ if එකත් එක මේ කොටස තිබ්බම අපි ඒක තනි ටෝකන් එකක් විදියට ගන්නවා. ඊට පස්සේ මෙතන x එකක් විදියට ගන්න. එතකොට එතන 2යි. ඊට පස්සේ මෙතන ඔපරේටර් එකක් තියෙනවා. ඒක 3යි 4යි. පස්සේ මේක වෙනම ගන්න නැහැ. මෙතන සිස්ටම් එක 5යි. මෙතන ඩොට් එක 6යි. මෙතන අවුට් එක 7යි. ඊට පස්සේ මෙතන ඩොට් එක 8යි. මෙතන print ln එක 9යි. ඊට පස්සේ මෙතන hi කියන උඩුකමා ඇතුළේ තියෙන එක 10යි. ඔතන උගන ඔක්කොම 10ක් තියෙනවා. දැන් බලන්න මෙතන හරි නේද? මෙතන රූල් 9ට අනුව if counted as one token කියලා තියෙනවා. අපි රූල් 9ට තම ගෙන අපි රූල් 6 එකේ ඉන්නේ. ඊට පස්සේ මෙතන x එක identifier එකක්, ඒක variable එකක්. ඊපස්සේ මෙතන operator එකක්. ඊට පස්සේ මෙතන බිඳුව අර මං කලින් කිව්වා 3 ගැන කියද්දි මෙතන මෙතන 3 ගැන මං කියද්දි මං කිව්වා මෙතන බිඳුව තිබ්බත් අපි මෙතන ගන්නවා කියලා එක numerical value එකකට. එතකොට මෙතන දැන් තියෙන බිඳුව අපි ඒකත් token එකක් විදිහට ගන්නවා. ඊට පස්සේ මෙතන වරහන ගන්න නැහැ. ඒක අපි දැන් ටිකට කලින් කතා කරපු රූල් එක. ඊළඟට මෙතන සිස්ටම් කියන එක ගන්නවා. ඊට පස්සේ ඩොට් ඔපරේටර් එක ගන්නවා. අවුට් එක ගන්නවා. ඩොට් ඔපරේටර් එක ගන්නවා. ඊළඟට මෙතන print එක තනි එකට ගන්නවා. මෙතන උඩුකමා එක ගන්නවා. මෙතන semicolon එක ගන්නෙ නැහැ. ඊට පස්සේ මෙතන ගත්තාම මේ කෝඩ් එකේ කොහොමද මේ තියෙන තර කලින් කෝඩ් එකමයි. ඊපස් අපි 7 වෙනි එකට යන්. මෙතන තියෙනවා variable declaration. variable declaration කියන්නේ int a, b ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ variable definition කියන්නේ a වලට අගයක් එක සමාන කිරීමක් කරලා තියෙන එකක්. එතකොට මෙතන මේ declaration line එකේදී අපි ගන්නෙ නැහැ මේ ab දෙන්න. එතකොට මෙතන එන්නේ 1යි, මෙතන කමාව 2යි. ඊපස්සේ මෙතන definition එකේදී මෙතන එකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා, මෙතන තුනක් තියෙනවා, මෙතන හතරක්. ඒ කියන්නේ අපි definition එකකදී මෙතන variable එක ගණන් ගත්තට declaration එකකදී අපි variable ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ method name with bracket display එක තියෙනවා මෙතන වරහණක් එක්ක. එතකොට මෙතන ගන්නේ අර කලින් රූල් වලට අනුව මෙතන ඩිස්ප්ලේ එක ගන්නවා, මේක වෙනම වරහන වෙනම ගන්න නැහැ. xy දෙන්නව ගන්නවා. user defined method අපි මෙතනදී ගන්න නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා additional statement. if else if වගේ ඒවා අපිට token විදිහට ගන්නවා. හැබැයි අපි මෙතෙන්දී else do වගේ ඒවා ගන්නෙ නැහැ. case එකකදී අපි ගන්නෙ switch එකක් විදිහට ගන්නවා. ඊට පස්සේ මෙතන case එක ගන්නවා. මෙතන default එකක් ගන්නවා. extra අර කලින් rule ටිකම තමයි බලපාන්නේ. ඊපස්සේ මෙතන catch එකක් ගත්තොතින් catch එකේදී අපි catch එක token එකක් කියලා ගන්නවා. ඒ වුණාට try එක ගන්නෙ නැහැ. ඊපස්සේ මෙතන exception තියන්න පුළුවන්, e කියලා තියන්න පුළුවන්. ඒවා ගන්නවා අපි token විදිහට.
පස්සේ ඩොට් ඔපරේටර් එක අපි කලිනුත් කතා කරා. ඒකත් අපි ගන්නවා සෙපරේට් ටෝකන් එකක්. ඊට පස්සේ මෙතන සෙමිකෝලන් එක අපි ගන්නෑ කියලා කතා වුණා. ඊට පස්සේ මෙතන නිව් ලයින් එකකට යද්දී දැන් මේක තියෙන්නේ තනි උඩු කොමා ඩබල් උඩු කොමා ඇතුලේ. ඒකට අපි මෙතන 1 ටෝකන් එකක් විතර තමයි මේක ගණන් ගන්න. ඊපස්සේ මෙතන පොයින්ටර් එකක් තියෙද්දි ඒක අපි ගන්න නැහැ වෙනම ටෝකන් එකක් විදිහට. දැන් මෙතන ගත්තොත් int එක තියෙනවා ptr කියන එක තියෙනවා ටෝකන් විදිහට. ඊපස්සේ රිටර්න් එකක් ගණන් ගන්න නැහැ ටෝකන් එකක් විදිහට. ඒකට මෙතන අපි දැන් අර කලින් රූල් වලට අනුව ගියාම මෙතන x එක ගන්න පුළුවන්, මෙතන එක ගන්න පුළුවන්, මෙතන එකතු කිරීම ගන්න පුළුවන්. ඊපස්සේ මෙතන හරි දැන් අපි ටෝකන් හොයාගෙන ඉවරයි. ටෝකන් එකෙන් කියන්නේ සයිස් එක. ඊට පස්සේ අපි දැන් යමු WI එක හොයන හැටියට. WI එකේදී බේස් රූට් එක අපි 0 කියලා ගන්නවා, ෆස්ට් ඩිරයිව් ක්ලාස් එක 1 කියලා ගන්නවා, සෙකන්ඩ් ඩිරයිව් ක්ලාස් එක 2 කියලා ගන්නවා. හරි අපි දැන් ගානකට යමු. එතකොට මේ ගානේ තියෙන විදිහට ගත්තාම අපි මෙතන හොයන්න මේ ගාන අපේ PDF එකේ තියෙනවා. මෙතන අපි හොයන්න ඕන S එක WC එක WN එක WI එක WT එක WC එක. මෙතන WC plus WN plus WI තමයි WT වෙන්නේ. ඊට පස්සේ WT වැඩි කිරීම S තමයි WC වෙන්නේ. ඊට පස්සේ මෙතන WCC එක වෙන්නේ මේ ඔක්කොගෙම එකතුව. මේ ලයින් එක එකතුව. ඊට පස්සේ අපි මෙතන ටෝකන් ගත්තාම මෙතන දෙවෙනි ලයින් එකේ තියෙනවා void එක result එක. එතන size එක 2යි ටෝකන් 2යි නිසා. පස්සේ මෙතන ගත්තාම if එක marks එක එතන 2යි, මෙතන 3යි, මෙතන 4යි, මෙතන 5යි, මෙතන 6යි, මෙතන 7යි, මෙතන 8යි. එතකොට එතන ටෝකන් 8යි, size එකත් 8යි. ඊට මෙතන ගත්තාම 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි. එතකොට මෙතන ටෝකන් 6යි, size එකත් 6යි. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි. මෙතන 6යි. 1යි 2යි මේ වරහන් වෙනම ගන්න නැහැ. මෙතන ගත්තාම 1යි 2යි 3යි 4යි 5යි. මෙතන ගත්තාම 1යි 2යි මේකත් එක්ක 3යි. ඊපස්සේ මෙතන WC එක ගත්තාම WC කියන්නේ weight due to control structure. එතකොට මෙතෙන්දී sequence එකක් නම් 0යි, if else වගේ එකක් නම් 1යි, for while එකක් නම් 2යි, switch එකක් නම් n ගාණක් එනවා. මෙතන අපි WC එක ගත්තාම මෙතන තුන්වෙනි ලයින් එකේ තියෙනවා if else part එක. ඒ නිසා මෙතෙන්ට එක කියලා දාලා තියෙන්නේ. මෙතන WN එක ගන්න ගියාම දැන් මේ ගාන අපි WN එක හොයන්න ගියාම WN එක ඉන්ක්‍රීස් වෙන්නේ මෙතන if එකක් තියෙනවා. ඒ ලයින් එකෙන් පස්සේ හම්බෙන ඒවට එක කියලා දාන්න පුළුවන්. දැන් මෙතන if එක ඇතුලේ වෙන control එකක් for වගේ එකක් තිබ්බොත් එතනින් පස්සේ හම්බෙන ඒවට දෙක කියලා දාන්න පුළුවන්. ඒක දැන් මෙතන ගත්තාම මෙතන line 3 එකට 1යි, line 4 එකට 1යි, line 6 එකට 1යි. අපි WCC එකේදී else කියන ඒවා do කියන ඒවා ගණන් ගන්න නැහැ. ඒක නිසා මෙතන else කියන එකක් නැහැ. ඊපස්සේ WI එක ගත්තාම I එක එන්නේ inheritance වලින්. එතකොට දැන් මෙතන ඔක්කොම තියෙන එක ක්ලාස් එකක් ඇති නිසා මෙතන ඔක්කොටම එන්නේ 1යි. So WT එක ගත්තාම WT එක එන්නේ WC plus WN plus WI වලින්. එතකොට මෙතන WC එක line 2 එකට එන්නේ 1යි. පස්සේ line 3 එකට එන්නේ 3යි. ඔය විදිහට අපිට පුළුවන් WT එක calculate කරගන්න. පස්සේ WC එක ගත්තාම ඒක එන්නේ S වැඩි කිරීම WT වලින්. දෙවෙනි line එකට එනවා 2යි. තුන්වෙනි line එකට එනවා 8 වැඩි කිරීම 3 24යි. පස්සේ මෙතන WCC එක ගත්තාම මේ එන ඔක්කොගෙම එකතුව. එතකොට දෙක එකතු කිරීම 24 එකතු කිරීම 12 එකතු කිරීම 12 එකතු කිරීම 12 දෙක එකතු කිරීම 5 එකතු කිරීම 3. ඔය විදිහට ගත්තාම මෙතන 60ක් එනවා.